පුවන් ශ්‍රී ලංකා සර 27ක් පුරාවට අකණ්ඩව විද්‍යාර්ථීන්ට දැනුම අධ්‍යාපනය ලබා දුන්න අංශ ගණනාවක් ඔස්සේ පාඨමාලා රැසක් ඔබගේ අතට පත් කරපු විශ්වවිද්‍යාල පද්ධතියක් සහිත දිවයින පුරා විහිදුණු විශ්වවිද්‍යාල පද්ධතියක් සහිත බීකාස් කැම්පස් එක ගැන කතා බහ කරන්න තමයි අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඔබ මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නට අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා මහාචාර්ය රුවන් අබේසේකර මහත්මයා. ඊටමත් ආදරෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ඒ වගේම අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා ශාකා කල්මනාකරු සචිනී නාගාවත මහත්මිය. ඔබතුමියත් ඉතාමත් ආදරෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ප්‍රොෆෙසර් දැන් සාමාන්‍යයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක වර්තමානයේ දරුවෙක් අධ්‍යාපනය හදාරනවා නම් උපාධියක් හදාරනවා නම් අනිවාර්යෙන් ලක්ෂ 20ත් 25ත් අතර ප්‍රමාණයක් වැය වෙනවා. නමුත් බීකාස් කැම්පස් එක තුළින් ලක්ෂ 11ක් වගේ සුළු මුදලකට දරුවන්ට සම්පූර්ණ වුණ උපාධි පාඨමාලාවක් ලබා දෙන්නට කටයුතු සම්පාදනය කළා තියෙනවානේ. අපි ඒ සම්බන්ධයෙන් මුලින්ම මතක් කරමු. අතරම තිරක්ෂි හොඳ ප්‍රශ්නයක් මේ අවස්ථාව වෙනකොට රටේ තත්ත්වය ආර්ථික තත්ත්වය වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාඨමාලා හොයාගෙන යන කාලයක් විදිහට අපි රටේ වැදගත් රෙස්පොන්සිබල් ආයතනයක් විදිහට හිතුවා මේ විදිහේ ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න. අපි මේකට කියන්නේ සහ මේ හුඟක් අය ශිෂ්‍යෝ දෙමව්පියෝ අහන්නේ මේක 33යි 11 කියලා. එහෙම නැත්නම් 11යි 33 කියලා. ඒ කියන්නේ ලක්ෂ 11ක් මාසිකව 33000ක්. ඒ කියන්නේ අවුරුදු 3ක් ඇතුළත උපාධි පාඨමාලාව ඉවර කරන්නට සම්පූර්ණයෙන් වෙනත් ගාස්තු රහිතව ලක්ෂ 11ක් තමයි යන්නේ. ඉතින්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක චීප් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්ද? එහෙම නැත්නම් චීප් ප්‍රෝග්‍රෑම් එකක්ද? ඇත්තට මේක නෙමෙයි මේකේ තියෙන තත්වය. අපි උත්සාහ ගන්නේ ශිෂ්‍යයන්ට දරා හැකි ශිෂ්‍යයන්ට සහ දෙමව්පියන්ට දරාගත හැකි මුදලකට තමන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සලසලා දෙන්න. එතකොට මේකෙදී බලාගෙන ගියොත් ශිෂ්‍යයෝ අවුරුදු 3ක් තිස්සේ ඉගෙන ගන්නවා. දැනටත් උසස් පෙළට මම ළඟදී කරපු සාකච්ඡාවක දෙමව්පියෝ කීප දෙනෙක්ම කියනවා අපි 35000ක් 40000ක් අපේ දරුවෝ වෙනුවෙන් ටියුෂන් පන්ති වලට උසස් පෙළදී අපි වියදම් කරනවා කියලා. ඉතින් ඇත්තටම මෙතනද බැලුවාම ඒ වියදම තමයි තව අවුරුදු 3ක් කරගෙන ගියොත් ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. ඇත්තටම මේක වියදමක් නෙමෙයි. අවුරුදු 2ක් විතර යනකොට ශිෂ්‍යයාටත් earn කරන්න පටන් ගන්න පුළුවන්. මොකද ඔහුට ඒ ශාස්ත්‍රය තුල යම් අවස්ථාවක් යම් දේවල් ස්කිල් සෙට් එකක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේක මම හිතන්නේ රටට ඒ වගේම ශිෂ්‍ය ප්‍රජාවට දෙමව්පියන්ට ලොකු අවස්ථාවක්. මම තව චුට්ටි කැලලක් මේකට එකතු කරන්නම්. 2025 A level ගැන බැලුවොත් 2025 2,82,000ක් විතර ප්‍රමාණයක් විභාගයට පෙනී ඉඳලා තිනවා. ඒකෙන් 1,76,000ක් උසස් පෙළ සමත්. මේ 1,76,000 නුත් 90,000ක් විතර තමයි රජයේ විශ්වවිද්‍යාලයට අයදුම් කරලා තියෙන්නේ. මේගොල්ලන්ගෙන් 42,000ක් වගේ ප්‍රමාණයකට රජයේ විශ්වවිද්‍යාල සුදුසුකම ලැබිලා තියෙනවා. ඉතින් එතකොට අපි මේ ගණන හදලා බැලුවොත් තේරෙයි කොච්චර ප්‍රමාණයකට ඌමනාව තියෙනවා. සුදුසුකමක් තියෙනවා. හැබැයි අවස්ථාව පිළිබඳ ගැප් එකක් තියෙනවා. ඉතින් මේ ගැප් එක සාධාරණ විදිහට ශිෂ්‍යයින්ට දෙමව්පියන්ට අස්වැසිල්ලක් වෙන විදිහට සලස්වලා දෙන්න තමයි අපි මේ උත්සාහ ගන්නේ UK පාර්ට්නර් යුනිවර්සිටි ගණනාවකුත් එක්ක. සචින් මහත්මිය දැන් ප්‍රොෆෙසර් සඳහන් කරානේ සාමාන්‍යයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන ලක්ෂ 20ත් 25ත් අතර ප්‍රමාණයක් යනවා. හැබැයි බීකාස් කැම්පස් එක මගින් මේ දේ හරිය විදිහට සිදු කරන ලක්ෂ 11ක් වගේ ඉතාමත් කුඩා මුදලකට සුදු මුදලකට හැකියාවක් සලසලා දීලා තියෙනවා. එතකොට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් චීප් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්ද කියලා. හැබැයි එහෙම නැහැ. ප්‍රමිතිය ආරක්ෂා කරමින් ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් තමයි දරුවන්ට හොඳම දේ ලබා දෙන්නේ. මේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය මේ විදිහට ආරක්ෂා කරගන්නේ කොහොමද?
හරි තිලක්ෂ බොහොම වැදගත් ප්‍රශ්නයක් අත්තරම ඉදිරිපත් කරේ. දැන් ලක්ෂ 11ක් වැනි මුදලකට අපි උපාධියක් දරුවෙක්ට අවුරුදු 3ක අධ්‍යයන කාලයක් ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙනකොට ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය ගැන මම කරුණු කිහිපයකින් පැහැදිලි කරන්නම්. එකක් තමයි අපි වසර අවුරුදු 27ක් දැන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉතාමත් විශිෂ්ට ගමනක් යන අධීරයක තවදුරටත් අපි අලුත් චේන්ජස් සහ අලුත් දේවල් ඇතුළත් කරමින් රැකියාව වෙළඳපොළට ගැලපෙන විදිහේ උපාධි පාඨමාලාවනුත් ඇතුළත් කරමින් අපි විශිෂ්ට ගමනක යන අධීරයක තමයි බීකාස් කැම්පස් ආයතනය මේ වෙනකොටත් ඉන්නේ. වසර 27ක පළපුරුද්දක් කියලා කියන්නේ පළපුරුද්ද ඇතුළෙම කතා වෙනවා. අපි කොයිතරම් දුරට ක්වොලිටි කියන පාර්ට් එක නැත්නම් ගුණාත්මක භාවය කියන එක කොයිතරම් දුරට දරුවන්ට අධ්‍යාපනය හරහා ඩිලිවර් කරන්න උත්සාහ කරනවද කියන එක. දෙවෙනි පැත්තෙන් මම ඒකට තව කාරණාවක් ඇතුළත් කරන්නම්. අපි සතුව සිටින ආචාර්ය මණ්ඩලය. ඒ කියන්නේ අපි සතුව අපේ ආයතනයේ සතුව සිටින ආචාර්ය මණ්ඩලය ඒගොල්ලන්ගේ සුදුසුකම් ඒගොල්ලන්ගේ ප්‍රථම උපාධිධාරීන් සහ පශ්චාත් උපාධිධාරීන් සම්පූර්ණ කරපු බොහොම ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ එක්ස්පීරියන්ස් තියෙන සහ ඊට අමතරව ඉන්ඩස්ට්‍රි එක හරහත් අපිට අපේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙලා දරුවන්ගේ නොලෙජ් ඩිලිවරි එක පැත්ත හරියටම ඒ පැත්ත ෂාප් කරන්න ඒ සම්බන්ධව කටයුතු කරන ආචාර්ය මණ්ඩලය අපිට ඉන්න ලොකුම සෙට් එකක් ඇත්තම කියනවා නම් ඉතින් දරුවෙක්ට අධ්‍යාපනය දෙනකොට ඒ අධ්‍යාපනය ට්‍රාන්ස්ෆර් කරන ඒ ප්‍රොෆයිල් එක ඇතුලේ තියෙන්න ඕන quality sites ගොඩාක් තියෙනවා. මොකද අවසානයේ දරුවෙක් අවුරුදු 3ක් අධ්‍යාපනය ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒක ඇවිල්ලා ලොකු challenge එකක්. ඉතින් ඒක ඇතුලේ ගුරුවරයාට ලොකු කාර්යයක් කරන්න තියෙනවා. ළමයින්ට සෑහෙන දෙයක් ඒක ඇතුලේ ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒ ආචාර්ය මණ්ඩලය අපිට තියෙන ප්‍රධාන වත්කමක් විදිහට අපි මෙන්ෂන් කරන්න කැමතියි. ඊටත් අමතරව තුන්වෙනි කාරණාවටත් මම කියන්න කැමතියි. සාමාන්‍යයෙන් අපේ දැන් අධ්‍යයන කටයුතු අපේ ෆැකල්ටිස් ප්‍රධාන වශයෙන් 7ක් තියෙනවා පෝස්ට් ග්‍රැජුවේට් ෆැකල්ටි එකට අමතරව මේ හැම ෆැකල්ටියම ඉගෙන ගන්න දරුවන්ට එයාලට කරන්න අවශ්‍ය ප්‍රැක්ටිකල් පාර්ට් එක කරන්න අවශ්‍ය ලැබ් ෆැසිලිටි එක. ඒක අනිවාර්යයෙන්ම මේ ප්‍රෝග්‍රෑම් එක හරහා කිසිම දරුවෙක්ට කිසිම කොම්ප්‍රොමයිස් එකක් කරන්නේ නැතුව එයාලා ගෙවන මුදල ගෙවීමේ කටයුතු කෙසේ වුවත් අධ්‍යාපනයට තියෙන ප්‍රවණතාවය හරි වැදගත්. මොකද ඒ ඉගෙන ගන්න දරුවා තමයි අවසානයේ රැකියාව වෙළඳපොළට යන්නේ. ඔහු ව්‍යවසායකයෙක් වෙන්න වුණත් රැකියාව වෙළඳපොළට යන්න තීරණය කරා වුණත් දැනුම කුසලතා ආකල්ප ගන්න නම් ස්කිල් එක හරි වැදගත්. ස්කිල් එක ඩෙවලොප් කරන්න තියෙන හොඳම තැන තමයි ප්‍රැක්ටිකල් එන්වයරන්මන්ට් එක හදන එක. ඉතින් ඒ සතුව අප සතුව තියෙන ලැබ් ෆැසිලිටි එක මම මතක් කරන්න කැමතියි. එතකොට ඊටත් අමතරව මම අවසාන කාරණාව වශයෙන් කියන්නම් තිලක්ෂි අප ආයතනයේ ISO 21001 2018 කියන මැනේජ්මන්ට් සිස්ටම් සම්බන්ධයෙන් අපි කියන්නේ අධ්‍යාපනික ආයතනයක් වශයෙන් අපි සතුව සර්ටිෆිකේෂන් එක මේ වෙනකොට අත්පත් කරන් තියෙනවා. ඉතින් ඒ මැනේජ්මන්ට් සිස්ටම්ස් වෙනුවෙන් හදලා තියෙන ඩෙවලොප්මන්ට් එකත් ඒකිනුත් කියන්න උත්සාහ කරන්නේ අපි දරුවන් වෙනුවෙන් ලබා දෙන අධ්‍යාපනය කිසිදු ආකාරයකින් කොම්ප්‍රොමයිස් කරන්නේ නැතුව ක්වොලිටි එක ඒ විදිහටම ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍ය පසුබිම හදලා බීකාස් කැම්පස් ආයතනය හරහා හදලා දෙනවා කියන එකයි. ගුණාත්මක භාවය ආරක්ෂා කරමින් ප්‍රමිතිගත උපාධි පාඨමාලාවක් තමයි ඔබට අවුරුදු 3ක් යටතේ මොවුන් විසින් ලබා දෙන. ඉතින් හරිම තැනින් හරිම විදිහට ඉගෙන ගන්න ඕන නම් බීකාස් කැම්පස් එකත් එක්ක ඔබට අත්වැල්මට ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔන්න සඳහන් කරන්න දුරකථන අංකය වගේම ලිපිනය වෙන්නේ බීකාස් කැම්පස් නම්බර 356 ගාලු පාර කොළඹ 3. දුරකථන අංකය වෙන්නේ 0117 999 300 0117 999 300 තමයි දුරකථන අංකය වෙන්නේ. ඉතින් දුරකථන අංකය ඔස්සේ වගේම ලිපිනය ඔස්සේ බීකාස් කැම්පස් එක සම්බන්ධයෙන් ඔබට වැඩිදුර විස්තර දැන කියා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒකත් එක්කම ප්‍රොෆෙසර් දැන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් මගින් අපි උපාධියක් හදාරනවා කියලා කියන්නේ අපිට නැගෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මොන විශ්වවිද්‍යාලයේ මගින්ද අපිට මේ උපාධි පාඨමාලාව ලබා දෙන්නේ කියන කාරණේ. මම ඒක ගැනත් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි රැකියාව වෙළඳපොළට ගියාට පස්සේ මේ ඩිග්‍රී එකට තියෙන නැත්නම් මේ උපාධියට තියෙන වටිනාකම මොන වගේද? ඇත්තටම මේ අවස්ථාව වෙනකොට අපි අපිත් එක්ක පාර්ට්නර්ෂිප් වෙලා තියෙන අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන UK යුනිවර්සිටි දෙකක් ඔස්සේ මේ පාඨමාලා පවත්වාගෙන යනවා. එකක් තමයි ගෝල්ඩ්ස්මිත් යුනිවර්සිටි යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් කියන විශ්වවිද්‍යාලය, අනික ලන්ඩන් සවුත් බැංක් යුනිවර්සිටි කියන යුනිවර්සිටි එක. ඉතින් මේ යුනිවර්සිටි දෙක හරහා ප්‍රෝග්‍රෑම් 33කට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම ෆැකල්ටි 9ක් ෆැකල්ටි සහ අංශ 9ක් ඔස්සේ ප්‍රෝග්‍රෑම් පවත්වාගෙන යනවා. එතකොට මේ ප්‍රෝග්‍රෑම් ගැන බැලුවොත් අපි දන්නවා මෑතකදී ගොඩක් ජනප්‍රිය වෙච්ච හුඟක් පරණ තාක්ෂණයක් වෙන AI නිසා ගොඩක් අයට ජොබ් නැති වෙනවා. ඒ වගේ බයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ බයට හොඳම විසඳුම අපිත් එක්ක තියෙනවා. මොකද
අපි 2030 ඇති වෙන ජොබ් මාකට් එකට ගැලපෙන විදිහට තමයි ගොඩක් උපාධි පාඨමාලා සැලසුම් කරගෙන තියෙන්නේ. මොකද අපේ එක්ස්පර්ටයිස් එකත් ඒ වගේම UK යුනිවර්සිටි වල තියෙන එක්ස්පර්ටයිස් එකත් ওই දෙකම එකතු කරලා තමයි අපේ උපාධි පාඨමාලා සකස් කරලා තියෙන්නේ. ඉතින් එහෙම බැලුවාම මම හිතන්නේ ශිෂ්‍යයින්ට ඉතා ඉහළ මට්ටමේ ස්කිල් සෙට් එකක් ඒ වගේම නොලෙජ් ඊටත් අමතරව අපි ඇටිටියුඩ් ගැනත් හිතනවා. මොකද ඉන්ඩස්ට්‍රි එක බැලුවොත් ආයතන බැලුවොත් ආයතන වැඩිපුරම හිතනවා මේ ඇටිටියුඩ් හොඳ ස්කිල් එකක් තියෙන නොලෙජ් එකක් තියෙන කවුරු හරි කෙනෙක්ව රික්‍රූට් කරගන්න. ඉතින් ඒකට අපි බලලා කාලයට ගැලපෙන විදිහට 2030ට ගැලපෙන පාඨමාලා ගණනාවක් තමයි අපි අඳුරලා දීලා තියෙන්නේ. තවදුරටත් සාකච්ඡාවේදී පාඨමාලා ගැන දැනගන්න ලැබෙයි. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕනේ දැන් 2025 World Economic Forum එකට අනුව ගණනාවක් ජොබ් නැති වෙගෙන යනවා මේ AI නිසා. හැබැයි ඊට වඩා එකහමාරක් විතර ප්‍රමාණයක් ඇති වෙගෙන එනවා. ඉතින් ඒක නිසා ඒවට ගැලපෙන්න අපේ අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ, අධ්‍යාපනය ඉම්ප්‍රූව් කරන්න ඕනේ. අපි ඒ ගැන දැනුවත් ඒ ගැන වැඩ කටයුතු කළා තමයි අපි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ඉදිරිපත් කළා තියෙන්නේ. සචිනී මහත්මිය දැන් ලක්ෂ 11ක් වේදම් කරනවා කියලා කියන්නේ කිසිසේත්ම මුදල් අපතේ හැරීමක් නෙමෙයි. ඒක ජීවිතයට කරන අපි හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්, හොඳ ආයෝජනයක්. මොකද අපි ලබා ගන්න දැනුම අධ්‍යාපනය කියලා කියන්නේ තව කාටවත් ගන්න බැරි දෙයක්. අපිට එකකින් හොඳට earn කරන්න පුළුවන්, මුදල් හම්බ කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මේ වේදම් කරන ලක්ෂ 11 කියලා කියන්නේ ඔබේ ජීවිතයට හොඳම ආයෝජනයක්, හොඳම ඉන්වෙස්ට්මන්ට් එකක්. සචිනී මහත්මිය මම දැනගන්න කැමතියි ලක්ෂ 11ක් වේදම් කරලා අපි බොහොම ආදරයෙන් මේ ඩිග්‍රී එකක් කරන්නේ සහ ආසාවෙන් කරන්නේ. ජොබ් මාකට් එකට ඇතුළත් වෙන්න තියෙන උනන්දුවෙන් උමනාවෙන් කරන්නේ. මේ අවුරුදු 3ක් යටතේ හදාරන්න හැකියාවක් තිබෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් මොනවද තියෙන්නේ? ඔව් තිලක්ෂි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගැන උපාධි වැඩසටහන් ගැන කතා කරොත් ඇත්තටම ශ්‍රේෂ්ඨ ගණනාවක විහිදෙන උපාධි වැඩසටහන් ප්‍රමාණයක් මේ වෙනකොට අපි සතුව තියෙනවා සහ දරුවන් ඉගෙන ගැනීම කටයුතු කරගෙන යනවා සහ අලුතෙන් ඒ උපාධීන් වලට එන්න ඉන්න දරුවන්ට මම පැහැදිලි කිරීමක් කරන්න මොන ශ්‍රේෂ්ඨ වලින්ද ඇත්තටම එයාලට තමන් කැමති ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට එන්න පුළුවන් කියලා. දැන් විශේෂයෙන් ගත්තොත් එහෙම අපි මුලින්ම කළමනාකරණයේ පැත්තෙන් ගත්තොත් මැනේජ්මන්ට් සයිඩ් එකෙන් අරගත්තොත් එහෙම අපි මේ වෙනකොට අපි සතුව මැනේජ්මන්ට් BSc honors නැත්නම් අපි Bachelor of Science කියන කැටගරි ටයිටල් එක යටතේ ගෞරව උපාධීන් 7ක් මේ වෙනකොට කළමනාකරණ ෆැකල්ටි එක ඇතුලේ තියෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් accountancy and accounting and finance කියන ඒරියා එක, general management, talent acquisition and management, digital marketing කියන සයිඩ් එක, international business කියන සයිඩ් එක, ඊට පස්සේ operation management. ඒ කියන්නේ අද වෙනකොට ව්‍යාපාර ඇතුලේ අපිට අත්‍යවශ්‍යම අපි දන්නවා ආයතන වශයෙන් අපි වැඩ කරනකොට කාලාන්තරයක් තිස්සේ අපිට ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට කළමනාකරණ ස්ටුඩන්ට් කෙනෙක්ට දැනගත යුතුම ඒරියාස්. එතකොට ඒ ඒරියාස් වලින් තමන්ට එක්ස්පර්ටයිස් කරන්න පුළුවන් තමන්ගේ තියෙන කැමැත්ත සහ තියෙන ඇටිටියුඩ් එක මත තමන් මොන ශාස්ත්‍රයෙන්ද ඉදිරියට යන්නේ කියලා. ඒතකොට කළමනාකරණයේ පැත්තෙන් තියෙන උපාධි වැඩසටහන් 7ක්. ඊට අමතරව අපි ගත්තොත් එහෙම IT පැත්ත ගත්තොත් computer science පැත්ත ඒරියා එක ගත්තොත් එහෙම දැන් අපේ උපකුලපතිතුමන් කිව්ව විදිහට AI පැත්ත සාකච්ඡා කරා. එතකොට දැන් මේ වෙනකොට අපි ගාව BSc honors in artificial intelligence and data science කියන. ඒ කියන්නේ බොහොම දරුවන්ගේ බොහෝ ඉල්ලුමක් තියෙනවා AI සහ data science ගැන ඉගෙන ගන්න. ඒ විතරක්ම නෙමෙයි. software side එක software engineering ඉගෙන ගන්න, network engineering ඉගෙන ගන්න, ඊට පස්සේ cloud security, cyber security සහ data forensics පැත්ත ඉගෙන ගන්න, immersive technology ගැන ඉගෙන ගන්න, web and mobile application development side එක ඉගෙන ගන්න. දැන් දරුවන් ඉස්සර වගේ නෙමෙයි, ඒගොල්ලන් ඒ ශාස්ත්‍ර ඇතුළෙත් තමන්ට යන්න පුළුවන් නිච් ඒරියා එකක් තියෙනවා නම් ඒ ඒරියා එක තුළ එක්ස්පර්ටයිස් ස්කිල් එක ලබා ගන්න කැමති. ඒතර දැන් එහෙම බැලුවොත් කම්පියුටර් සයන්ස් පැත්තෙනුත් උපාධි වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඒතකොට දැන් IT සහ කළමනාකරණ අපි සයිඩ්ස් දෙක වෙනම ගත්තොත් ඒ විතරක්ම නෙමෙයි අපි BCAS කැම්පස් ආයතනයේ හරහා quantity surveying පැත්තට, civil engineering පැත්තට, psychology side එකට, biomedical science පැත්තෙන් යන්න ඉන්න දරුවන්ට ඒ මම අර කලින් කිව්වා වගේ ෆැකල්ටි ගණනාවක් තියෙන නිසා දරුවන්ට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා තමන්ගේ අවුරුදු 3 උපාධිය උපරිම ක්වොලිටි එකක් ඇතුව හොඳම විශ්වවිද්‍යාලයකින් ලබා ගන්න හැකියාවක් ලැබිලා තියෙනවා විවිධ ශාස්ත්‍ර ගණනාවක් හරහා. ප්‍රොෆෙසර් දැන් BCAS කැම්පස් එක තියෙන කොළඹනේ. එතකොට නරඹන කෙනෙක්ට හිතෙන්න පුළුවන් දුර බැහැර පළාතක ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට එකතු වෙන්න හැකියාවක් නැද්ද? තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් රැකියාවක් කරන කෙනෙක් නම් අපිට මේකත් එක්ක නැත්නම් BCAS කැම්පස් එකත් එක්ක එකතු වෙලා ඩිග්‍රී එකක් හදාරන්නට හැකියාවක් නැද්ද කියන කාරණේ හිතෙන්න පුළුවන්. ඒකත් එක්කම දැන් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සිදු කරන්නේ ඔන්ලයින් මෙතඩ් එක හරහාද ෆිසිකල් මෙතඩ් එක හරහාද කියලාත් මම දැනගන්න කැමතියි. හොඳයි. ඇත්තටම අපේ BCAS කැම්පස් ආයතනයේ ප්‍රධාන ශාඛාව කොළඹ තියෙනවා. ඒ වගේම
කැන්ඩිවල නුවර ශාඛාවක් තියෙනවා බීකාස් කැම්පස් කැන්ඩි ආයතනය. ඒ වගේම උතුරේ යාපනයේ අපේ තියෙනවා යාපනයේ ශාඛාව. ඒ වගේම නැගෙනහිර පැත්තට කල්මුනේ අපේ කල්මුනේ ශාඛාව තියෙනවා. ඉතින් මේ ශාඛාවලට ගිහින් ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක් තිලක්ෂය ඇහුවේ. මේ කාලෙත් එක්ක අපි කොවිඩ් කාලේ ඔන්ලයින් ගැන ගොඩාක් කතා කරා. ඇත්තටම අපි ඔන්ලයින් වලට වඩා ඉහළ ගුණාත්මක භාවය සහ ඒ තියෙන ක්වොලිටි එක ක්වොලිටි ඇෂුරන්ස් ඔක්කොම බලාගෙන අපේ සමහර පාඨමාලාවට අනුව යම් කිසි අධීර කීපයක් එක්ක සම්පූර්ණයෙන් ඉගෙන ගන්නට පුළුවන්. අපි කියනවා බ්ලෙන්ඩඩ් ලර්නින් ඔස්සේ. මොකද අපේ වර්චුවල් ලර්නින් එන්වයරන්මන්ට් එකක් ඒ කියන්නේ ශිෂ්‍යයන්ට තමන්ගේ ඉගෙනීම යම් කිසි සිස්ටම් එකක් කරහා කරගන්න පහසුකම් සහිතව ලෙක්චර් කෙනෙක් එක්ක ගනුදෙනුවකුත් ඇති කර ගනිමින් සිද්ධ කරන්නට හැකියාව පුළුවන්කම සලස්වලා දීලා තිනවා. ඊට අමතරව මේ පාඨමාලාවල අධීර විදිහට සමහරලාට සම්පූර්ණයෙන්ම ඔන්ලයින් කරන්න පුළුවන් කොටස් තියෙනවා. සම්පූර්ණයෙන්ම ෆිසිකල් කරන්න වෙන දේවල් තියෙනවා. මොකද අපි කොයි වෙලාවෙවත් ළමයින්ගේ හදන ස්කිල් එක හරි නොලෙජ් එක හරි කම්ප්‍රොමයිස් කරන්නේ නැහැ. ඒක නිසා සමහරලාට ලැබ් සෙෂන්ස් තියෙනවා නම් අපේ තියෙන ලැබ්ස් වලට ඇවිල්ලා ඒවා ඉගෙන ගන්නට වෙනවා. ඉතින් ඒ කොහොම වෙතත් ශිෂ්‍යයන්ට තමන්ගේ එන්වයරන්මන්ට් එකේ ඉඳගෙන තමන්ට පහසුකම් ඇති විදිහට දැන් අපි දන්නවා සමහර ශිෂ්‍යයෝ ඉන්නවා ඔබතුමී කිව්වා වගේ හුඟක් දුර බැහැර. ඒගොල්ලන්ට ට්‍රැවලින් අමාරුයි. ඒගොල්ලන්ට එක විදිහකුත් තවත් සමහරු ඉන්නවා රැකියා කරනවා. රැකියා ස්ථානයෙන් අපේ තියෙන ශාඛාවකට එන්න අමාරුයි. එතකොට ඒගොල්ලන්ට ඒ සඳහා වෙනත් විශේෂ පහසුකම් තියෙනවා. ඊටත් අමතරව අපි බැලුවොත් එහෙම සමහර අයට තමන්ගේ මේ අපි කියනවා මේ ෆැමිලි කමිට්මන්ට් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඒ විදිහට අපිට පහසුකම් සලසලා දීලා තියෙනවා. සජිනි මහත්මියා දැන් අපි නෙක්ස්ට් ඉන්ටේක් එක පටන් ගන්න කවත් ඒ බඳවා ගැනීම කටයුතු සිදු වෙන්නේ කොහොමද කියලාත් අවසාන වශයෙන් අන්තිම මිනිත්තු කීපෙ ඉන්න හින්දා ඉතාමත් ඉක්මනින් මතක් කරමු. හරි තිලක්ෂේ. ඇත්තටම දැන් ලබන මාස වෙනකොට අපස උසස් පෙළ විභාගයක් පැවැත්වෙනවා. ඉතින් දැන් අපි මේ වෙනකොට බීකාස් කැම්පස් ආයතනය හරහා අපේ ඊළඟ ප්‍රධාන ඉන්ටේක් එක සෙප්තැම්බර් මාසයේ අපි බඳවා ගැනීම කටයුතු දැන් වෙනකොට ඒකේ බඳවා ගැනීම ඇත්තටම ආරම්භ වෙලා තියෙන්නේ. බඳවා ගැනීම කටයුතු දැන්ටත් හැම ප්‍රෝග්‍රෑම් එකේම සිද්ධ වෙමින් පවතිනවා. සහ විශේෂ කාරණා මතක් කරන්න කැමතියි. දැන් මේවර අපි දැක්ක ප්‍රධාන ට්‍රෙන්ඩ් එකක් තමයි ලබන මාසේ A level ලියන්න විභාගෙට මුහුණ දෙන්න ඉන්න සිසුන් ඇත්තටම විභාගයට ලියන්නත් ප්‍රථමයෙන් ඒගොල්ලෝ අපිට කතා කරලා එයාලා ලියන ශ්‍රේෂ්ඨයන් මේ ෆීල්ඩ්ස් වලින් ලියන්නේ ස්ට්‍රීම්ස් වලින් ලියන්නේ අපිට මොන වගේ ප්‍රෝග්‍රෑම්ස් වලටද ඔයාලා ගාවට එනවා නම් උසස් අධ්‍යාපනය ලබනවා නම් අපිට ලබන්න පුළුවන්. ඉතින් අපි හරි සතුටුයි මේ අවස්ථාව අපිට ලැබුණ එක ගැන. මොකද දරුවන් ඒ කියන්නේ විභාගයට ලියන්නත් ප්‍රථමයෙන්ම එයාලා කැමති දැනගන්න ඒගොල්ලන්ගේ ආයෝජනය කොහොමද කරන්න පුළුවන් බීකාස් කැම්පස් ආයතනය හරහා මොන වගේ ෆැසිලිටිස් ඒ සඳහා ලබා දෙන්නේ කියලා. ඉතින් දැන් සෙප්තැම්බර් ඉන්ටේක් එක සඳහා මේ වෙනකොටත් එන්රෝල්මන්ට් කටයුතු පැවැත්වෙනවා. ඒ සඳහා වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා 0117 999 300 කියන අපේ හොට්ලයින් අංකයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්න කාට හරි අතපසු වෙනා නම් මගහැරුණා නම් කොහොමද මේ බීකාස් කැම්පස් එකත් එක්ක එකසු වෙන්නේ කියලා මම සඳහන් කරන්නම්. ලිපිනේ වගේම දුරකථන අංකය. ලිපිනේ වෙන්නේ බීකාස් කැම්පස් නම්බර 356 ගාලු පාර කොළඹ 3. ඒ වගේම දුරකථන අංකය වෙන්නේ 0117 999 300 0117 999 300 තමයි දුරකථන අංකය වෙන්නේ. ඉතින් දුරකථන අංකය ඔස්සේ වගේම ලිපිනේ ඔස්සේ සම්බන්ධ වෙලා ඔබට බීකාස් කැම්පස් එක සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැන කියා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න දවසේදී අපිත් එක්ක එකතු වුණා මහාචාර්ය රුවන් අබේසේකර මහත්මයා වගේම ශාඛා කළමනාකරු සජිනි නාගාවත් මහත්මිය. දෙපළටම බෙහෙවින්ම සූතිවන්ත වෙන ගමන් ආයතනයේ අයිබන් කියලා සමුදෙනවා. ජීවිතය ජයගන්න නම් තීරණයි වැදගත් වෙන්නේ. දෙවන්ත සෙවණැල්ලක් ලෝකේ විවර කර දුන්නා. පැහැදිලි මගක් එක්ක ජීවිතයට හයියක් ලැබුණා. අලුත් හීන එකතු වුණා. අරමුණු ඉලක්ක තුලින් අර්ථවත් අනාගතයක් ලැබුණා. ජීවිතය ජයගන්න නිවැරදිම තීරණය ගන්න. බීකාස් කැම්පස් සුරක්ෂිත අනාගතයකට.